මේ අපිට දැන් මේ ගොවි අපේ අස්වනු නෙලීමෙන් පවතිනවා. පවතින නිසා අපිට මේ වීමිල අබාන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න. අබාන්ස් ටිකෙන් ටික පේ. ෆෙරන්ටිනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. ඇත්තටම ලාල්කාන්ත කියන්නේ මෝඩ මිනිහෙක් දන්නෙත් නැහැ කියලා අපිට තේරෙනවා. ඇයි ඒ හේතුව කියන්න මේ අපේ ගොවිතැන කපන අවස්ථාවේ මිල අඩු කරලා නිකන් තද අර 80 ගණන් වල වගේ තද දාලා මිනිස්සුන්ට බය කරන්න ගොවියෝ ලැහැත්ති. හැබැයි ඒක අසාධාරණයි. අපිට එහෙමනම් මේ ගොවියට 120 ලැබෙනවා නම් ජංගම රත දාලා හරි මේ අපිට මේ ගොවි වී ටික මේ අරයි යන්න කියලා තමයි අපි කියන්නේ. නැත්නම් ගොවියට 120වත් වැටෙන්නේ නැහැ. මේ වෙනකොට ගොවිය මේ දැන් අරුවත් ඇරලා තිබ්බා කොට අරින්නෙත් නැහැ. ඒවා බොරු පුහු කතා. හැමදාම අපිට කරන්නේ ගොයියා වලපල්ලට යැමීම තමයි. ගොයියාගේ මිනි පෙට්ටිය තමයි අරයි යන්න දැන් තියෙන්නේ යාලට. ඒක තමයි යාලගේ අරමුණ. මම හිතනට කිව්වා මේ ගොයියා මේ දැම්මොත් ගොයියා මොන සෙල්ලම දැම්මත් දෙන්නේ නැහැ කියලා. හැබැයි ගොයියෝ කියන්නේ ගොයියා තව නැගිට්ටේ නැහැ. දැන් බාගෙන නැගිටලා ඉන්නේ. ඉතුරු ටික අපි නැගිටවා ගන්න යන්න එපා මේ කියන්නේ ලාල්කාන්තට. ඇත්තම අපි එදා වසන්ත සමරමිට එයාට කිව්වා මේක මේ ගේන්න එපා හාල් මෙහෙමයි කියලා. කිව්වට අහන්නෙත් නැහැ. එව්වත් ගෙනලා ගොඩ ගහලා ගොයියා හැමදාම වලපල්ලට වැටීම තමයි කරන්නේ. කනගාටු වෙනවා කියන්නේ ගොයියට හැමදාම පහර දීම තමයි මේ කරන්නේ මේ කට්ටිය. මේ කට්ටිය මේ ආණ්ඩුව පත් වෙනකොට ඔහම ගොයියා වෙනුවෙන් එදා හිටිය අපිත් එක්ක පත් වෙන්න ඉස්සරලා. දැන් ගොයියා පත් වුණාට පස්සේ ගොයියා තමයි වලද පල්ලට පා ගන්න ලැහැති. පාගලා බලට දාන්න ලැහැති. ගොයියා කියන එක අතාරින්න තමයි දැන් මේ කට්ටිය සූදානම් විදේශක රටවල් වලට මේ ඉඩම් විකුණලා අපි මේ වලපල්ලට දාලා මේ ගොවිතැනෙන් අපි අස් කරපුවාම කිසි දෙයක් කරගන්න නැහැ. හැබැයි අපි වෘත්තියෙන් ගොවියෝ එදා ඉඳන්ම ගොවියෝ තමයි ජීවත් වෙන්නේ. වෙන අපිට පඩි පැකට් එකක් කොයිවත් එන්නේ නැහැ. සාහනාධාරත් නැහැ. අපි ගොවිතැනින් තමයි ජීවත් වෙන්නේ. ඒක නැති කරන්න තමයි තවත් මේ ලැහැත්ති මේ වලපල්ලට දාලා අපේ වුවත් ඉඩ කඩනුත් විකුණා ගන්නත් දන්නේ නැහැ කියලා අපිට හිතෙනවා. හැබැයි අපි ගොවියෝ වශයෙන් අපි එදා ඉඳන්ම කියනවා ගොවියට තැනක් දෙන්න. ඒ හින්දා ජංගම රත දීලා ජංගම රත වලින් මේ අපේ කොට්ටාස වලට ඇවිල්ලා මේ වී ටික එක්කෝ යන ක්‍රමයක් මම හිතනට එක්කෝ ලොදවන්න ගිය වෙනසරවල් වල අපිට රුපියලක් දුන්නා එක තැන කරන තැනකට. ඒ වගේ දීලා ගොවි සංවිධාන වලට දීලා හරි මේක වැඩපිළිවෙල හදන්න කියලා තමයි අපි කියන්නේ. නැත්තම් මේ ගොයියා 120 තියා දැනටත් 105යි 104යි 80ත් අතර තමයි දැන් යන්නේ. අමු වී 80ට තමයි දෙන්නේ 82ට. ඒ හින්දා මේකට අපිට දැන් විශේෂයෙන්ම මේකට සලකා බලන්න ඕන. එදා කිව්වා ඩයර් හයි කරනවා කියලා ගෙනල්ලා උපුල්දෙනිය ගබඩාවේ. ඒ ඔක්කොම පට්ටපල් පට මේ ටොම්පචනල් රෙදි ඩෝබිලා තමයි මේ කතාව කියන්නේ.